කාලේ අඩුවීම එක හොඳක් ළමයි එතනින් ඉවරයි ඉන්නේ. පරදාල උපරිමේ කරන්න පුළුවන්. අවසර පැය 15 20 කිට්ටු කරන්න බලන්න. 20 කිට්ටු ගන්න බෑ. මම කියන්නේ බලන්න. අන්තිම කාලේ කරනවා. අන්තිම කාලේ පැය 15 10 ඕන තරම් එහෙම ඉන්න. දැන් මම කියද්දි දවසට පැය 18 විතර යන්න කියලා සමහරුන් ගල්ලා එහෙම කොහොමද කරන්නේ කියලා. එහෙම කරලා මහා විපර්යාස කරපු ළමයි ඉතිහාසය අපි දැකලා තියෙනවා. මට ටියුෂන් වල මාර එක්ස්පීරියන්ස් නෑ. මම ටියුෂන් වල ලොකු අත්දැකීම් තියෙන මිනිස්සෙක් නෙමෙයි මම ඒක පිළිගන්නවා. හැබැයි තියෙන පොඩ්ඩ ඇතුලේ මම ඒ වගේ ගොඩක් දැකලා තියෙනවා. ඉන්න ප්‍රමාණයට සාපේක්ෂව. දැන් නම් ගොඩක් තියෙනවා. ඉතින් මෙතන ඊට වඩා ලොකු ප්‍රමාණයක් අපි දකින්න ඕනේ. මේ වෙන්න ඕනේ ඒක කරන්න ඕනේ. හරි. ඒකයි මෙච්චර කියන්නේ. එහෙම කරන්න පුළුවන් ඈ. එහෙම කරන්න බැරි නෑ. සාමාන්‍ය මිනිස්සෙක් මහන්සි වෙනවා වගේ දෙතුන් ගුණයක් ඔයාලට ඕන නම් මහන්සි වෙන්න පුළුවන්. ඒක කරනවා නම් කරන්න. යනවා අවසාන ප්‍රතිඵල වෙනස්. හැබැයි හිත හිතින්න වෙලාවක් නැහැ. ඕක කරලා හරියයිද දන්නේ නැහැ. හරියට ආයෙ දවසක් දෙක වැඩ කරලා ආයෙ දවසක් කල්පනා කරනවා හරියයිද දන්නේ නැහැ නේද? එහෙම කරන්න බෑ. ඒක කරලම් බලන්න වෙනවා. එහෙම තමයි. හරි. මේ හැම එකම ඔයාලට ඕන විදිහට වෙන්නේ නැහැ. ආයෙමත් කියන්නේ ඔයාලට ජීවිතේ ආස විදිහට 100ක් එකතු කරලා උඩරිම 60යි 70යි.